හේලෝ ගයිස් වෙල්කම් බැක් ටු ෂෙනල් ව්ලොග්ස්. අද අපි try කරන්න ඇවිල්ලා ඉන්නේ එක්කෙනෙකුට pay කරලා දෙන්නෙකුට try කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් 150ක discount එකක් තියෙන Sheraton Colombo hotel එකේ dinner buffet එක try කරලා බලන්න. මේ dinner buffet එක serve කරන්නේ first floor එකේ තියෙන Colombo kitchen restaurant එකේ. මේ තමයි අපිට reserve කරලා තිබුණු table එක. අපි දැන් බලමු අපිට try කරන්න තිබුණු කෑම ಜಾති මොනවද කියලා. මුලින්ම සුප් එක විදියට cream of chicken සුප් එකකුයි sweet corn vegetable සුප් එකකුයි. සුප් එකත් එක්ක try කරලා බලන්න බටර් එක හොඳ බන් variety එකකුත් මේ dinner buffet එකේ තිබුණා. අපි දැන් බලමු සැලඩ්ස් කෝන් එකේ මොනවද තිබුණේ කියලා. මෙන්න මෙතනින් අපි කැමති vegetable item එකක්, sauce එකක්, dressing එකක් දාලා අපිට ඕන විදිහට සැලඩ් එකක් හදාගන්න පුළුවන්. මේ dinner buffet එකේ chicken salami වගේම beef salamiත් අපිට try කරලා බලන්න තිබුණා. shooters විදිහට තිබුණේ watermelon and orange shoot එකක්. ඊට අමතරව ready කරපු salads වර්ග කිහිපයකුත් මේ dinner buffet එකේ salads කෝන් එකේ තිබුණා. මේ තමයි sushi කෝන් එක. මෙතන තිබුණේ chicken, fish, vegetable, fruits වලින් හදපු sushi වර්ග. මේ තමයි cold seafood section එක. පළතුරු විදිහට මේ dinner buffet එකේ තිබුණේ නාරං, apple වර්ග දෙකක්, දොඩම්, ගස් ලබු, අන්නාසි, කොමඩු, ඊට අමතරව චීස් වර්ග දෙකකුත් මේ dinner buffet එකේ තිබුණා. මේ තමයි grill section එක. මෙතන තිබුණේ chicken, fish, cuttlefish, crab, lobster, prawn, mullet fish වගේ දේවල්. මෙතනින් අපිට ඇති තරම් ඉතින් එයාලා ready කරලා තියෙන දේවල් අපිට ඉල්ලලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තිබුණේ vegetable pakora, chicken wings, fish tikka වගේම ඒ items වලට match වෙන sauce වර්ගත් මෙන්න මෙතනම තියලා තිබුණා. මේ dinner buffet එකේ live action stations කිහිපයක්ම තිබුණා. මේ තමයි pizza action station එක. ඊට අමතරව මෙන්න මෙතනින් අපි කැමති දේවල් දාලා pasta එකක් ready කරලා ගන්න පුළුවන්. මේ hopper cone එකෙන් අපිට බිත්තර ආපු වගේම plate නාප්පත් ගන්න පුළුවන්. මේ තමයි නූඩල් ස්ටේෂන් එක. මෙතන තියෙන දේවල් වලින් අපිට ඕන දේවල් දාලා අපිට නූඩල් එකක් හදාගන්නත් පුළුවන්. අපි දැන් බලමු මේන් කෝන් එකේ මොනවද තිබුණේ කියලා. roasted chicken item එකක්, හාල් මැස්සෝ, කසාවා chips, පපඩම්, මිරිස් පැදලා, egg vegetable කොත්තු එකක්, lamb rice, ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදපු අච්චාර වර්ග කිහිපයක් තමයි මෙන්න මෙතන තිබුණේ. මේ තියෙන ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදපු කෑම ಜಾති ටිකක්. මෙතන තිබුණේ chicken stew එකක්, මාළු බැදුමක්, beetroot curry එකක් වගේම කරවිල බැදුමක් එක්ක පරිප්පු තෙල් දාලා. මෙන්න මෙතන තිබුණේ white rice එකක්, vegetable biryani, vegetable item දෙකක් එක්ක fish curry එකක්. මෙන්න මෙතන තිබුණේ garlic and green onion rice එකක්, vegetable fried noodle එකක්, vegetable item එකක්, sweet and sour fish එකක්, teriyaki pork belly item එකක්. ගයිස් මේ dinner buffet එක arrange කරලා තිබ්බේ නම් මට නම් පොඩ්ඩක් සෙට් නැහැ. මොකද අපි බෙදාගෙන යනකොට මට සමහර items මගේ ඇරිලා තිබ්බා. මෙන්න මෙතන තිබුණේ chicken item එකක්, mixed seafood එකක්, potato item එකක් වගේම carrot item එකක්. අපි දැන් බලමු බුෆේ එක හැමෝගෙම කැමති සෙක්ෂන් එක. ඉතින් මේ Sheraton Colombo hotel එකේ dinner buffet එකේ desserts විදිහට අපිට try කරන්න තිබුණේ gateau, tart, pudding, වටලප්පන්, strawberry, mango, chocolate ice cream වගේම ශ්‍රී ලංකන් ස්ටයිල් එක හදපු cookies,
මුං කැවුම් අතිරස අලුව දොදොල් වගේ දේවලුත් මේ ඩිනර් බුෆේ එකේ අපිට try කරලා බලන්න තිබුණා. මේ වීඩියෝ එකේ මම ගෙනල්ලා තියෙන්නේ අපි ගියපු දවසේ තිබුණු කෑම ಜಾති. මේවා ඉතින් සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඩිනර් බුෆේ එක මම අර මුලින් කිව්වාගේ 50% එහෙම නැත්නම් එක්කෙනෙකුට පේ කරලා දෙන්නෙකුට try කරන්න නම් අනිවාර්යයෙන්ම දෙන්නෙක් 4 දෙනෙක් 6 දෙනෙක් වගේ එන්න ඕනේ. එහෙම නැතිනම් ඉතින් අපිට ඒ offer එක ගන්න වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ පෙන්නපු කෑම ಜಾති ටික try කරලා බලන්න. මම ඉතින් මුලින්ම try කරේ සුප් එක. සුප් එකත් එක්ක බන් වර්ග දෙකකුත් try කරලා බැලුවා. ඊට පස්සේ මම ග්‍රිල් සෙක්ෂන් එකෙන් මෙන්න මේ ටික ගෙනල්ලා try කරලා බැලුවා. මේ ෂෙරටන් කොළඹ හොටෙල් එක හරිම ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම ලිමිටඩ් සීට් ප්‍රමාණයක් තමයි මේ රෙස්ටෝරන්ට් එකේ තියෙන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ඩිනර් බුෆේ එකක් හරි ලන්ච් එකක් හරි try කරන්න ඕන. අනිවාර්යයෙන්ම කලින් කෝල් කරලා රිසර්වේෂන් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ ඉතින් මම ඊට පස්සේ try කරලා බලපු අයිටම්ස් ටික. සුප් එකේ ඉඳන්ම try කරලා බලපුව සමහර කෑම ಜಾති වලට ලුණු ගතිය ටිකක් මට නම් මදි වගේ දැනුණා. ඊට පස්සේ මම ඉතින් රික්වෙස්ට් එකක් කරලා පොඩි ලුණු බෝටල් එකක් ඉල්ලගත්තා. ඔයාලටත් මදි වගේ දැනුණොත් එහෙම රික්වෙස්ට් එකක් කරලා ලුණු බෝටල් එකක් ගම්මිරිස් ටිකක් එහෙම ඉල්ලගන්න අපිට පුළුවන්. මේ ටිකත් මම කාලේ ඉවර වෙලා ආප්ප මට අර ග්‍රිල් සෙක්ෂන් එකෙන් තව සෙට් වෙච්ච කෑම ಜಾති ටිකක් ආයෙ මම try කරලා බැලුවා. ඊට පස්සේ ඉතින් මම live action noodle station එකෙන් මං කැමති මට ඕන දේවල් දාලා noodle එකකුත් ready කරලා ගත්තා. මෙන්න මේ විදිහට තමයි මගේ noodle එක මට හදලා දුන්නේ. ග්‍රිල් සෙක්ෂන් එකෙන් ගත්ත මලට් ෆිෂ් එකයි මටම ready කරලා ගත්ත noodle එකයි තමයි මේ තියෙන්නේ. මේ ඩිනර් බුෆේ එකේ normal price එක වෙන්නේ රුපියල් 8000යි. හැබැයි මේ offer එක තියෙන කාලේ අපි දෙන්නේ ගියොත් අපිට එක්කෙනෙකුට රුපියල් 4000කට මේ ඩිනර් බුෆේ එක try කරලා බලන්න පුළුවන්. ඩිනර් එක enjoy කරන ගමන්ම අපිට මේ වගේ live සින්දුවක් අහන්නත් පුළුවන් වුණා. We don't stand a chance from this violence. ඒ ටිකත් කාලේ ඉවරලා මම පාස්තා එකක් මෙන්න මෙතන තියෙන දේවල් වලින් මට ඕන ටික දාලා මම රෙඩි කරලා ගත්තා. ඒ පාස්තා එකත් ඇත්තටම නයි. හැබැයි ඉතින් අර මම කලින් කිව්වා වගේ ලුණු ගතිය නම් ටිකක් මදි. ඊට පස්සේ මම බිත්තර ආප්පයක් එක්ක ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හදපු කෑම ಜಾති ටිකක් try කරලා බැලුවා. දැන් තියෙන්නේ ඉතින් ඩෙසර්ට්ස් අයිටම් ටික try කරලා බලන්න. මේ තියෙන්නේ මම ෂෙරටන් කොළඹ හෝටල් එකේ ඩිනර් බුෆේ එකේ try කරලා බලපු ඩෙසර්ට්ස් අයිටම්. ෂෙරටන් කොළඹ හෝටල් එකේ ස්ටාෆ් එකෙන් අපිට හොඳ සර්විස් එකක් හම්බුණා. ඒ වගේම දෙන්නෙක් ගියොත් රුපියල් 4000කට වගේම තුන් දෙනෙක් ගියොත් රුපියල් 5300කට වගේ ගානට වටින හොඳ වෙරයිටි එකක් තියෙන ඩිනර් බුෆේ එකක් විදියට මේ ඩිනර් බුෆේ එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලත් ඉතින් මේ ඩිනර් බුෆේ එකේ offer එක තියෙන time period එකෙම ගිහිල්ලා පුළුවන් නම් මේ ඩිනර් බුෆේ එක try කරලා බලන්න. හෝටල් එකේ location එක, contact details වගේම මගේ personal social media links ටිකත් මම description box එකට add කරලා තියන්නම්. මේ වගේ බුෆේ reviews, ලංකාවේ තියෙන luxury hotels වගේම ලංකාවේ travel කරන්න පුළුවන් ලස්සන places ගැන දැනගන්න channel vlog subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. Thanks for watching guys. Don't forget to like, comment, share and subscribe my channel.